වොයිස් එක ගන්න ඊට පස්සේ මම එන්න ඉතින්. එන්න මම මේවත් දානවා. හායි. අපි දැන් මෙයාට කොහෙද යන්නේ? අපි යන්නේ මල් බලන්න. වසන්ත කාලේ බලන්න යන්නේ. දැන් අපේ ගෙදර ඉඳන් පේන view එක මම දැන් ඔයාලට මෙහෙමම පෙන්නන්නම්. ඒක දැක්කහම මට එතනට යනකම් පුදුම හදිස්සියක් තිබ්බේ. මගේ වසන්තය ලංකාවේ. ඒක වෙනම රොමැන්ටික් කතාවක්. එයාගේ වසන්ත ලංකාවේ මේ දවස්වල ඉන්න. පෙන්නන්නම් මෙතන ඉඳන් එහා පැත්තේ මට පේන view එක. ඔමින්ද. දොරෙන් බලනකොට මට පේන view එක ළමයි. පේනවද ඔයාලට? දැන් මට මෙතන යනකම් නිින්දක් තිබ්බ නැහැ මම මේ ටිකේම නදුන් අයියට කිව්වා මාව එක්ක යන්න කියලා. එයාගේ වැඩ ඉවර වෙලා දෙන්න පරක්ක. ඉතින් මං හින්දා මගේ ෆ්‍රෙන්ඩ් ආව ගෙන්න ගත්තා. අපි මල් බලන්නයි යන්නේ. Let's go. ආර පේරවල ඔයාලට. අපි දැන් මේ ඇවිදගෙන යන්නේ එතනට. අපි දැන් යන තැන අර වලට පේනවනේ. කහමල්. කහ පාටට මේ zoom වෙන්නේ නැහැ මේ පැත්තට මම ගන්න හින්දා. රස්නේ නේ. දැන් අපිට ප්‍රීමවේර එක කියන්නේ අපිට ස්ප්‍රින්ග් එක තියෙන්නේ ඇවිල්ලා. ඉතින් දැන් අපි දැන් ඇවිදගෙන අර ලස්සන තැනට යන්නේ. ටක් ගාලා යන්න. මේක කොට වෙයි මේ vlog එක. කොට vlog එකක්. හැබැයි ඔයාලට ලස්සන මල් ගොඩක් පෙන්නනවා අපි. මේ දැන්නමත් ලස්සන මල් දෙකක් තියෙනවා. දැන් ඔතනට යන්නේ. මේ පේනවනේ මල් චූටි මල්. එන්න පේනන් තාම. මේ තාම ෂූට් කරලා මේවා. ඒව දැන් යනකොට තද පාට වෙලා මේක ලා රෝස පාටට තිබ්බේ. දැන් නිකන් අර වැස්ස හින්දාම හිටින්නේ. මේ සුදු අර රෝස පාට හේදිලා වගේ තියෙන්නේ. මේ අපි දෙන්න මේ හින කැලයක් මැද්දින් යන්නේ. මල් බලන්න. පුදුම ඉත්තෑව ඉන්නේ. මේ අර පේනවනේ මේ තඩි කැලයක් මැද්දෙන් අපි පයින් යවදගෙන යන්නේ මේ වතු වල අයිතිකාරයෝ ඉන්නවද දන්නේ නැහැ. එහෙම එයාලා බයින්නේ නැහැ හැබැයි මේ පියදාර ගිය අවුරුද්දෙත් අපි ෂෝට් අපි ගිය අවුරුද්දෙත් මෙතනද ගත්තේ. අපි ගිය අවුරුද්ද කලියක් පස්සේ ගියේ අර යුරෝස් පාරේකට. ඒ පැත්තේනේ. අර අවුරුදු ෂූට් එක කරේ. හරි තා චුට්ට යන්න දෙන්නේ. යා. ගේ ළඟ වුණාට මාර මහන්සි මම දැන් මේ ආයෙ ගෙදරට යන ට්‍රයිපොඩ් එක අරගෙන එන්න. හරිය මගේ තියලා ආයෙ දැන් මේ දුවන ගෙදරට යනම ට්‍රයිපොඩ් එක ගන්න. ඒක දාලා ඇවිල්ලා. අපි මෙතෙන්ට ආවේ. රසට පේනවද? හැබැයි මෙතන මේ අපි ගා යන එක ඇත්තට පහසු නෑ වගේ. අපි ගහලා එලවයි දන්නේ නැහැ. වව්! ගහලා එලවිල්ල කෙසේ වෙතත් යන්න පුළුවන් යන්න. මෙන්න ටඩා! අර සුදු පාට ගහ zoom කරලා වෙන්නන්න. මේක තන්ටා මම පේනවද? ඇති. එන්න මෙයාලට. අරේ ඉඳන් දැන් මේ විහිට යනවා. අපි අර ගහ ළඟටම යන්නේ. හැබැයි ගහ ළඟටම ගියොත් යන්ක බලන්න. අඩේ මීමැස්සෝ. තියෙනවා හිම වැටිලා වගේ නිකන් ගහ ඉති. අනේ මීමැස්සෝ ඉන්නවා. මීමැස්සෝ විද්දේ නැහැ තාම. හරි විද්දොත් අර අපි කිව්ව වැඩේ වෙයි ඔයා යන්න. යන්නකෝ. මේ ඇත්තටම අඩේ ඔව් අඩේ සූන් ගානවා. ලස්සනයි නේ මේ බලන්න. අපි අච්චර දුරක් ආවනේ. අන්න. කමන්නේ. බඩට විදි මීමැස්සෝ. හරි. දැන් ගමු පටන් ගන්න දෙයක් වෙන්නේ. මේ පේනවනේ අපේ ඇඳුම් වලට වෙලා තියෙන්නේ. ඔව් ඉතින්. විදින්න මීමැස්සෝ දෙයකට විදින්න. හරි අපි දැන් වෙන්නයි යන්නේ. දීකිගේ අඩුම කුඩුම ලෑස්ති මගේ කරලා. අමුක ඩුමුක. හති දාගෙන අනේ ඇත්තට ලස්සන නේද? තේරෙනවනම් කියන්න. අපි ෂූට් එක පටන් ගන්න යන්නේ. ඉන්න. එතන අපි ළඟ ෂූට් එක කරලා හරියට යන්න බෑ. මල් ළඟින් පොඩි කෑලි ටිකක් මේ මැස්සෝ නම් විද්ද ගන්න එපා ඈ. පොඩි කෑලි ටිකක් අරගෙන අර ළඟට මෙහෙම කරන ඒවා. ඒව දාන්න එපා. ඒක දාන්න එපා කියනවා තමයි මම දාන්නේ. පෝට්‍රේට් නැතුව ගන්නද? ඔයාට ලස්සන විදිහකට ගන්න. අපේ නේද? ඕ
හැබැයි පෝර්ට්‍රේට් ගත්තා නම් ලස්සනයි. හා ෆොටෝද වීඩියෝද වගන්නේ? ෆොටෝ. ඊට පස්සේ වීඩියෝ හා. හැබැයි පෝර්ට්‍රේට් දැම්මම මේ මලක් කරන්න. මල් පේන්නේ නැහැ. ඔව් මල් සෙට් වෙනවා. උඩින් ගන්නද? උඩින් තමයි ගන්න ඕනේ. පොඩ්ඩක් වෙන ඇන්ගල් එකකට ගන්න. ඉතින් ওই විදිහට තමයි අපේ මල් ඇඩ්වෙන්චර් එක ඉවර වෙන්නේ. තව බලමු. තව අපිට ඔයාලට පෙන්වන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා නම් පෙන්වන්න. මේ පේනවනේ මේ ආයතම තනිකර මේ කහපාට මේ මල් ටික විතරයි පේන්නේ. අර ගහ. ඒක තනිකර නිකන් සකුරා වගේ. ඒක චෙරි බ්ලොසම්ද? මේ මන් දන්නේ. ඉතින් කිව්වත් වගේම මේක කොට vlog එකක්. බලමු තව මොනවා හරි මේකට ඇඩ් කරන්න පුළුවන් නම් අපි ඇඩ් කරන්න. එහෙනම් thanks for watching. Bye bye.